කච් ප්ලේට් ගිහිල්ලා. සොකට් සෝබර් එක අවුල් වෙලා. ප්ලේන්ට් එක පරණ වෙලා. එදිනෙදා ත්‍රිවිල් සමාජෙදී මෙන්න මේ වගේ වචන ඔයත් පාවිච්චි කරනවද? මේ වගේ වැරදියට උච්චාරණය කරන වචන ගොඩක් ත්‍රිවිල් සමාජයේ තියෙනවා. කාටවත් වැරද්දක් කියනවවත් කාවත් පහත් කරනවවත් නෙමෙයි. ටුක් ටුක් ටියුබ් වෙස්සෙල් අපි ලෑස්ති අද මේ විදිහට ත්‍රිවිල් සමාජයේ වැරදියට උච්චාරණය කරන වචන කීපයක් ගැන බලලා ඒවා හරි විදිහට කොහොමද උච්චාරණය කරන්න කියලා කතා කරන්න. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ටුක් ටුක් ටියුබ් වෙස්සෙල් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ විතරක් නෙවෙයි. Facebook, TikTok, Instagram වලත් අපි ඉන්නවා. ඒ social media pages එකත් එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් එහෙනම් අපි දැන් යන් වීඩියෝ එකට. අපිට නිතර ඇහෙන වැරදි වචනයක් තමයි ත්‍රිවිල් ප්ලේන්ට් එක කියන එක. ඒක ත්‍රිවිල් ප්ලේන්ට් එක නෙවෙයි ත්‍රිවිල් පේන්ට් එක. සමහර අයගේ ක්ලච් ප්ලේට් ගියාම ඒ අය කියනවා කච් ගෙඩිය සවුත් වෙලා කියලා. ඒක කච් ගෙඩිය නෙවෙයි ක්ලච් ගෙඩිය. ගොඩක් කට්ටිය ත්‍රිවිල් එකේ සස්පෙන්ෂන් අවුල් වුණාම කියන්නේ සොකට් සෝබරේ ගිහිල්ලා කියලා. නැත්නම් සොකට් සෝබරේ සවුත් වෙලා කියලා. ඒකේ වචනේ සොකට් සෝබරේ නෙවෙයි. ෂොක් ඇබ්සෝබර් එක. ත්‍රිවිල් එක මිස් කරනවා නම් එහෙම නැත්නම් ස්ටාර්ට් එකට හොරයි නම් බාස් කෙනෙක් බලලා කිව්වා කියලා සමහර අය පාවිච්චි කරනවා පග් එක. පග් එක සවුත් වෙලා කියලා කියනවා. ඒකේ හරි වචනේ පග් එක නෙවෙයි ප්ලග් එක. ඉලෙක්ට්‍රික් සම්බන්ධ තවත් අයිටම් එකක් තමයි CDI එක. මේක ගොඩක් අය වරද්දගෙන කියන්නේ CID එක කියලා. ඒක CID නෙවෙයි CDI යුනිට් එක. ගියර් මාරු කරනකොට හරි කන්දක් අදිනකොට හරි වාහනේ හම් එකක් එහෙම නැත්නම් ভাইබ්‍රේෂන් එකක් එනවනම් සමහර කට්ටිය කියනවා ප්‍රෙෂර් ප්ලේට් ගිහිල්ලා කියලා. ඒක ප්‍රෙෂර් ප්ලේට් නෙවෙයි ප්‍රෙෂර් ප්ලේට්. ප්‍රෙෂර් ප්ලේට් ගිහිල්ලා කියලා තමයි කියන්නේ. එන්ජින් ඔයිල් පිච්චෙන ලෙඩක් ආවොත් සමහර අය කියනවා මගේ බෝවර් එක ගිහිල්ලා කියලා. ඒක බෝවර් එක නෙවෙයි බෝර් එක. නැත්නම් සිලින්ඩර් බ්ලොක් පිස්ටන් එක. බෝර් එක කියලා තමයි සාමාන්‍යයෙන් විවහාර කරන්නේ. එන්ජින් කවුලින් ටික පිච්චුනහම සමහර අය කියනවා පෑන් කවර පිච්චිලා කියලා. මේවා පෑන් කවර නෙවෙයි ෆෑන් කවර. මේ වගේ උච්චාරණය වරද්දලා කියන තව වචන ගොඩක් තියෙනවා. අපි මුලින් කිව්වා වගේ කාවවත් පහත් කරන්නවත් කාගේවත් වැරදි පෙන්වන්නවත් නෙමෙයි මේ වීඩියෝ එක අපි අරගෙන ආවේ. අපේ සමාජයේ තියෙන එහෙම නැත්නම් ත්‍රිවිල් සමාජයේ තියෙන වැරදි උච්චාරණ කීපයක් හරි ගස්සන්නයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාගේ යාළුවෝ එහෙම නැත්නම් ඔයා අහලා තියෙන වචන තියෙනවා නම් මේ විදිහට වැරදියට උච්චාරණය කරන ඒවා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. වැරදි වචනේ හරි වචනේ කමෙන්ට් කරගෙන ගියාම ඒ විදිහට වැරදියට වචන පාවිච්චි කරපු අයට වචනේ හදාගන්නත් ඒක ලොකු උදව්වක් වෙයි. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ටුක් ටුක් ටියුබ් වෙස්සෙල් එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම ජයම වේවා කියලා තමයි හැමදාමත් වගේ අපේ ප්‍රාර්ථනාව.